ඔයා අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඉන්න ජොබ් එක දැනට මාරු කරන්න අදහසක් තියෙන කෙනෙක් නම් පිට රටකට ජොබ් එකකට ඇප්ලයි කරලා යන්න බලන කෙනෙක් නම් අපි දන්නවා LinkedIn එක was Indeed Seek ඒ වගේ තව අලුත් ප්ලැට්ෆෝම් ගොඩක් තියෙනවා ඒ ප්ලැට්ෆෝම් යූස් කරලා ජොබ් හොයලා මයිග්‍රේට් ට්‍රෙන්ඩ් chance එකක් තියෙනවා කියලා නිකර ඔයලා බලන කෙනෙක් නම් මම මේ කතා කරන දේ ඔයාට වැදගත් අල් දන්නවා සමහරට ඔයාලා දැන තවත් වෙන රටක ඉඳන් වෙන රටක ඉඳන් වෙන ජොබ් එකකට මාරු වෙන්න බලන කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට මිඩල් ඊස්ට් යුරෝප් වගේ කන්ට්‍රි එකක ඉන්න වෙන්න පුළුවන්. එතකොට ඔයාලා අහලා ඇති වචනය ATS-CV කියලා. CV ද කියන වචනය තමයි ATS-CV එක. ඒ ප්ලස් CV එක හදාලා ගන්න පුළුවන්. එහෙම කියලා මේ ඔයාලට HLC සර්පී කතා වෙනවා. නැත්නම් ඔයාලට කවුරු හරි උපදෙස් දීලා ඇති එහෙම එකක් try කරලා බලන්න වාට job set වෙන්නේ නැත්නම් එහෙම එකක් try කරන්න කියලා ඔයාලට කවුරු හරි කියලා තියෙනවා ඇති. නැත්නම් ඔයා වීඩියෝ එක හරි දැකලා ඇති. එහෙම දැකලා තියෙනවා නම් මම මේ පොඩ ඔයාලට තේරුම් කරන්න යන්නේ මේකේ මේ දැන් ගොඩක් ඔය වචන කිව්වට වචනේ ඉඳන් තේරුම තමයි මේ applicant tracking system කියන එක ATS කියන්නේ. ඉතින් applicant tracking system මේකක් ගැන ගොඩක් කට්ටිය හොයාගෙන යද්දි එක තැනකදී නතර වෙනවා යාලා. යාල් ෆ්‍රයි කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ මේ එක එක විදිහට CV එක හදලා බලනවා ඒකි ෆොටෝ එකක් තියෙනවා ෆොටෝ එක අයින් කරලා බලනවා කොලම් දෙකකට තිබුණු CV එකක් නා වන් කොලම් වලට හදලා ඇප්ලයි කරන්න බලනවා ඊට පස්සේ කලර්ස් යූස් කරලා තිබුණා කලර්ස් ටික අයින් කරලා වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියාගෙන ඒ විදිහට ඇප්ලයි කරන්න බලනවා ඔය වගේ එක දේවල් try කරලා දියනවා ඉතින් මේ මම ඇත්තටම මම බීට කලින් මට සෙට් වෙලත් නැහැ ඇත්තටම මේ ට්‍රැකින් සිස්ටම් එකකදී අද මම කරන්න යන වීඩියෝ එක මම ඇත්තටම මේ මම පිට රටේ වෙන ඇත්තටම මේ channels වල එහෙම හොයලා නැහැ. හැබැයි මම ලංකාවේ කෙනෙක් නම් කොහොමද මේක කරනව දැකලත් නැහැ. මම මේ try කරන්න වල මේක පොඩ්ඩක් මම පොඩ රිසර්ච් එකක් කරා මොකද්ද මේ කියලා මේකේ try කරා මේක මොකද්ද කියන එක හරියටම තේරුම් ගන්න. එතකොට මට හිතුණ දේ තමයි අපි එක දේවල් try කර ඉඳලා වැඩක් නැහැ. අපි ඇත්තටම මේ අපි කරන්න ඕන මේ ATS app එකක් ඇතුළට ගිහිල්ලා මොකද්ද ඇත්තටම මේ කම්පැනිස් කරන්න කියන එක බැලුවන හරියනේ. එතකොට එහෙම කරා නම් අපිට පුළුවන් මේක අයිඩියා එකක් ගන්න මොකද්ද මේක වෙන්නේ කියලා. එතකොට අපි දැන් මම try කරන්නේ මම කම්පැනි එකක් විදියට මගේ කම්පැනි එකට අලුතෙන් කැන්ඩිඩේට්ස්ලා ගන්න මම මොකක්ද කරන්න ඕනේ කියන දේ තමයි මම මේ try කරන්නේ. එතකොට මම මේකට use කරනවා applicant tracking system එකක්. applicant tracking system කිව්ව පස්සේ ගොඩක් තියෙනවා. මේ greenhouse කියලා එකක් තියෙනවා. මේ greenhouse කියන එක ඒ සාමාන්‍යයෙන් මේක තමයි number 1 එක. මේකේ pricing එහෙමත් ගොඩක් වැඩි මේ වගේ එකක් නේ අපිට try කරන්න බෑ. මෙයාලගේ request demo එකක් අපිට ගන්න පුළුවන්. ඒ උගාට මේ ඒක ටික හරදර වැඩක් මේ වෙන්නේ. මේ වගේ මේක ටික ලොකු එකක්. ඊට පස්සේ මම තව try කරා මේ workday කියලා එකක් තියෙනවා මේකත් සාමාන්‍යයෙන් උඩම තියෙන එකක් මේක. මට ඒ දෙක නම් ඒ දෙකින් නම් එහෙම try කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද මේව pay කරලා ගන්න ඕනේ. මම සාමාන්‍ය normally මට try කරලා ඔයාලට පෙන්නන්න පුළුවන් කත් එකක් මම හොයාගත්තා මේ ඒක තමයි මම මේ දැන් try කරන්න හදන්නේ. ඒකෙත් එහෙම issue එකක් නැහැ මොකද මේකත් හොඳ platform එකක් මම කලින් try කරලා බැලුවා. ඔයාලට ඒක පේනවා මේ මෙතන මේ එයාලගේ තැනට මේක use කරන companies එහෙම නැත්නම් well famous groups වගේ මෙයාත් මෙතන mention කරලා තියෙනවා එයාලගේ දැනට use කරනවා කියලා. එතකොට එහෙම බැලුවම පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ දැනට 10,000 වගේ recruitment teams මෙයාලා use කරනවා කියලා තියෙනවා. ඉතින් අපි හොඳටම දන්න Toyota එක ඊට පස්සේ Oppo ඊට පස්සේ KPMG තියෙනවා Ogilvy තියෙනවා ඒ වගේ ඉතින් ලංකාවේ අපිට ඌරු කුරුදු Axiata එක තව තියෙනවා. තව Remax මේ වගේ ජපාන් එහෙම ගොඩක් තියෙනවා. බැලුවම ඉතින් මේක අපිට එහෙම issue එකක් නෑ. මේක අර වගේම හොඳ තත්ත්වයේ තියෙන එකක් කියලා අපිට හිතන්න පුළුවන්. අනිවාර්යෙන් හොඳ එකක් තමයි නැත්නම් ඉතින් Toyota එහෙම මේක use කරයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා මම දැන් try කරනවා මේක ඇතුලෙන් කොහොමද වෙන්නේ කියන එක ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට අපි CU එකක් සාමාන්‍යයෙන් මේ වගේ ලෝකේ තියෙන හොඳ කම්පැනි එකකට හොටෙල් එකක් වෙන්න පුළුවන්
වගේ සමාගමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ ලංකාවේ ඉන්න ගොඩක් අය try කරනවා ඔය ෆටාය ආදේශ ඊට පස්සේ ඒ වගේ කැම්පින් crew වගේවට apply කරනවා ඒ වගේ මේ ඊට පස්සේ අපේ software engineersලා මම මේ සම්බන්ධව මමත් කම්පැනි එකක වැඩ කරනවා ඒ නිසා මම දන්නවා මේ software engineersලා එහෙමත් ගොඩක් මාත් එක්ක එහෙම කතා කරලා නේ රාජීව් කරලා තියෙනවා කොහොමද එහෙම වෙන්නේ ඒ කියන්නේ මමත් software field එකෙත් මම ඉන්නවා ඒ නිසා මම දන්නවා මේව ගැන දැනුම තියෙන එයාලට ඒ නිසා මමත් කැමැත්තෙන් මේ යාළුවත් එක්ක ආලියු කරන වෙලාවල් තියෙනවා මේක කොහොමද මෙහෙම වෙන්නේ ඇයි අපි ඒක එතනට යූස් කරන්න ඕන එහෙම කැනඩා වලට යනවා නම් කොහොමද අපි මේ කරන්නේ කියලා මාත් එක්ක ගොඩක් එහෙම අය කතා කරලා තියෙනවා ඉතින් අපි බලමු එහෙමනම් කොහොමද කියලා මේ එතකොට අපි බලමු මේක දැන් ඇප්ලිකේෂන් ට්‍රැකින් සිස්ටම් එකක් මම මේක යූස් කරනවා යූස් කළා මම ඒක ඇතුළට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ එතකොට මේකේ හෝම් එක මේ විදිහට තියෙනවා මම දැනට මේකට අපි ක්ලයන්ට් කෙනෙක් විදිහට මම ඒක මේක ක්ලයන්ට් කෙනෙක් ඇඩ් කරගන්න ඕනේ ඒ කියන්නේ software එක ඇතුලේ මම ක්ලයන්ට් කෙනෙක් බිල්ඩ් කරලා තියෙනවා මේ ඒක අපේ page එක තමයි මම බිල්ඩ් කළේ මේ right core professional CV කියන අපේ page එක එතකොට ඒක හරි එතකොට ඒ client ඒ කියන්නේ right core professional CV කියන කම්පැනි එක ඇතුලේ මම ක්‍රියේට් කරලා තියෙනවා CV writer තියෙන job vacancy එක ඒක තමයි මම දාලා දෙන්නේ ඒක මම කලින් ක්‍රියේට් කරා ඇත්තටම එතකොට ඒක ක්‍රියේට් කරලා තියෙන ඒක අපිට දෙන්න පුළුවන් ඒක මේ queue එක ගන්නවද job location ඒ වගේ ඔක්කොම අපි job description එකට ඇත්තම ඒ details ටික ඔක්කොම add කරන්න ඕනේ අපිට ඕ මේ ෆෝග මොනවද ඒ ටික ඔක්කොම අපිට පුළුවන් මේ create job එක යටතේ අපිට job එක create කරලා ඉවරලා ඒකේ description එක ඊට පස්සේ details ටික ඔක්කොම අපිට ඒක add කරන්න පුළුවන් ඊට පස්සේ බලමු ඒ part එක හරි ඒ part එක සාමාන්‍යයෙන් කම්පැනි එකකින් තියෙන part එක තමයි ඒක. ඊට පස්සේ අපිට වැදගත් කැන්ඩිඩේට් කියන එක. මොකද මේ කැන්ඩිඩේට් කියන්නේ මෙතනදී තමයි අපි බලන් ලෑස්ති වෙන්නේ මොකද්ද මේ CV එකකට මේ ATS එකකට යවුවා true apply කරන් පස්සේ මොකද්ද අපි CV එකට වෙන්නේ කියන එක idea එක ඕන දැන් තමයි අපිට මේ candidate කියන part එකෙන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙහෙමයි මේක තව දෙයක් තියෙනවා. ඔයාලා හිතයි එතකොට මෙහෙම දැන් අපි සාර්ලෝ කියනනම් මම ගන්න ලංකාවේ කැම්පැනි එක ෆස්ට් ලංකාවේ කැම්පැනි එක ඩයලොග් එක බලමු මම කලින් මේ කරා එතකොට ඩයලොග් එක අපි ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න කියලා හිතන්නකෝ ඇප්ලයි කරන්දී අපි ඩිරෙක්ට් ඩයලොග් වෙබ් එකට ගිහිල්ලා තමයි එයාලගේ ජොබ් එකට ඇප්ලයි කරන්නේ එතකොට ඇප්ලයි කරද්දී එයාලගේ අපිට කැරිය එයාලගේ වෙබ්සයිට් එක ඇතුළේම අපිට ජොබ් ඇප්ලයි කරන්න පුළුවන් කැරියර්ස් පේජ් එකක් දීලා තියෙනවා එතකොට අපි ඒ විදිහට සර්ච් කරගෙන අපි එයාලගේ පේජ් එකට ගියන් පස්සේ එයාලා ගොඩක් වෙලාවට මේ එයාලා බටන් එකක් තියෙනවා ඇප්ලයි now කියලා එයාලගේ බටන් එකක් තියෙනවා. එතකොට අපි මේ බටන් එක ක්ලික් කළා තමයි එතනට යන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ජොබ් වේකන්සිස් එයාලා ඩිස්ප්ලේ කරලා තියෙනවා අපිට එතනින් ජොබ් එක සිලෙක්ට් කරගෙන අපි හිතමු සීනියර් සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කියලා. ඒ ජොබ් එක අපි සිලෙක්ට් කරගෙන මෙතනින් මේක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අපිට මේ අහල් තියෙන ඩීටේල්ස් ටික දීලා ඉවර වෙනවා. අපි CV එක මෙතනට අප්ලෝඩ් කරාම මේක යාලගේ මේ වෙබ්සයිට් එකට යන්නේ නැහැ එතන. අන්න එතනදී තමයි කම්පැනි එක අපිට යාලා ATS යූස් කරලා යාලා කරන්නේ. මේ හැමෝම මේ තැන්තයිල් දැන් අපි හිතමු 10000 මේක ඇප්ලයි කරනවා කියලා. ඒ ඇප්ලයි කරන 10000 වගේම CVs ටික යාලා දන්නේ මෙන්න මේ වගේ software එකක් ඇතුළට. ඒ software එකට මේක යාලා ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා මෙන්න මේ කැරියර් කියන page එකට. page එකේ මේ ඔයාලා මෙතනින් apply for job කියන එකට මේ CV එකක් අප්ලෝඩ් කරාන් පස්සේ යාලා හරියට ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. මේ CVs ටික ඔක්කොම මෙන්න මෙතනට අප්ලෝඩ් කරන විදියට. එතකොට මේ තියෙන මෙතන මේ අපිට මේක මේ software එක ඇතුළෙන් ගිහිල්ලා දැන් අපිට මේක මේ අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ වෙබ්සයිට් එකක් උත්තර තියෙනවා අපිට එතනට මේක ඉන්ටිග්‍රේට් කරාන් පස්සේ බටන් එක ක්ලික් කරාන් පස්සේ මේක අප්ලෝඩ් වෙන්නේ මේ අපේ ATS software එක ඇතුළට ATS web application එක ඇතුළට තමයි එන්නේ. ඒක දැන් හොට කියන්න අතර මොනවා වෙලා තිබුණා. ඊට පස්සේ
ඊට පස්සේ මම සාම්පල්ස් අපේ රයිට්කෝ එකෙන් අපි හරි සාම්පල්ස් වගේ මල්ල මේ ලැන්සිකර කරතුන එක අප්ලෝඩ් කරන්න තියෙන සාම්පල් සොගයක් මම දැන් ඒටික මල්ටිපල් සීවි ඔක්ෂණ එකකින් මේකට අප්ලෝඩ් කරනවා තුර මේක මම මේ ඇත්තර මේ බ්‍රයිට්කෝ සාම්පල් සිල්ට මේකට කෑවගේ නම යස් වෙලා තියෙන් හරි කමත් නෑ ඇති බලවු මේ අපදරන්න කිය එතකොට මේක මම මේක දැන් මේක ඔක්කොම අප්ලෝඩ් කරගන්න ම සොෆ්ට තුට මේක මේ වෙන්ම දැන්වේ එටිය සොෆ්ටෑගට සීවි සප්ලෝඩ්න එක තම වෙනවාල් හිතන්න පොල මොකක්කරි ජොබ්යකට ඇප්ලයි කරනම් වෙන ෆන් ෙලි හටි කොහමාරි සාමනේ වගේ තැඟවල සිවි ලක්ෂයක් වුණත් සමහර ජොබ්සල් දෙන්න පුළුව ඒ වගේ මේ ඒ වගේ ඒක විදිට අපපු සේවිස් පහක් තනයි මේ අප්ලෝඩ් මේ කර හිතන්න ඉට පස්සේ අපි පුළුවම අප්ඩේට් ඩීටේල්ස් බලන්න තවට මෙ මේ වගේ ප්‍රසෙස්ස එකත් තමයි වාල්ට ඇත්තරම මේ සිව එක කප්ලෝඩ් වුනහ වෙන්න වල්ට පේනවා මේ එක පාරට මේ කප්ලෝඩ් මේ වෙන්න නෑ හැබැයි මේ සොෆ්ටස් කරන්න මොකක් වාල සිඩික තින ඩීටේස් එකන්න එකන්න ඔක්කොම මේක ප්‍රොසෙස්සලා එකන එකකින් එක මේ සො ඔයාලක වෙන ප්‍රොෆයිල්ල මේ ඇතුළි හදරම් හද මේක එක පාර්තුවෙන් නෙත්නෑ එක යාලා මේ පොඩිගලාව ගන්නවා මේක වෙන්න මම මේ කලින් ට්‍රයි කල් තියෙන මේ බලන්න දැන් තැන් මේක බැලුවට එක බාරට මේ යාලක ඩීතේස වුණත් අප්ලෝඩ් දෙලා නෑ තාම නෑ මේක මුණොත් අප්ලෝඩ් දෙලා මේක ප්‍රොසෙස් එනවා අන්නේ අන්න ඔය ප්‍රොසෙස්ස එකේදි තමයි අර අපි කියන මේ අපි කතා කරද්දී ඔය ඉටස් ගැන කතා කරද්දී ඔතනදී අපි කියනවනේ කලර්ස් යූස් කරන්න නැතිව නිකන් හදන්න ඕනේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් යූස් වෙන්න ඕනේ ඔන්න මෙන්න මේ ප්‍රොසෙස් එක තමයි දැන් වෙන්නේ ඒක ඇතුලේ මොකද හිතනව සමහර විට අපි අර හරියට මේ ඒකේ කොලම්ස් ඊට පස්සේ මේ ඒව හරියට නැත්තන් ඊට පස්සේ කලර්ස් යූස් වෙලා නම් මොනවා හරි වෙලා නම් මෙන්න මේ ප්‍රොසෙස් එකේදී තමයි එතනදී අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තේර මේක තව ටික වෙලාවක් යද්දී මේ මෙයාලගේ මේ අර CV එකේ වෙන වෙනම තියෙන ඩීටේල්ස් මම පෙන්නන්නම් ඔන්න අපි මම සාම්පල්සෙදී අප්ලෝඩ් කරපු CVs තමයි මේ තියෙන්නේ. ඒතකොට මේවයි තියෙන ඩීටේල්ස් මේකින් එකට වෙනස්. මං මේ පර්සනල් ඩීටේල්ස් ඇත්තටම මේවා අයින් කරලා තමයි මේ වලට පෙන්නන්නේ. මේ ඒතකොට මේ තියෙන එක CV එකක් මේක වලට පේනවා මේ මේක පළමු එකක් මේක අප්ලෝඩ් වුණාට පස්සේ දැන් මේක white background එකේ තියෙන CV එක. ඊට පස්සේ මේ CV එක නික white background එක නෙවෙයි මේක මේ මේකේ Google CV එක මේකේ phone numbers තියෙනවා. ගහල් ඔය වගේ මේකත් තියෙන colourful CV එක photos තියෙනවා. මේක තව CV එක ඔන්න වගේ මම මේ කරපු සීරීස් ටික එකින් එකට වෙනස් සීරීස් තමයි මම එතන අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේක පොඩි වෙලාවක් මෙයාලා ගන්නවා මේකේ ඊට ටික අප්ලෝඩ් වෙන්න. තවම නෑ. ඒ කියන්නේ දිගටම ප්‍රොසෙස් වෙනවා. හිතන්නකෝ බලන්න එක දිගටම ප්‍රොසෙස් වෙනවා. සාමාන්‍යයෙන් ඇත්තට විනාඩි 10ක් වගේ මේකට යනවා මේ. පරගෙන එයාලා ඒ ඩීටේල්ස් ටික ඔක්කොම වෙන වෙනම යාලගේ කොලම්ස් වලට වෙන වෙනම ගන්නවා. කැන්ඩිඩේට් නේම් එක මොකක්ද මෙයාගේ CV එක තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් ඇතුළට ගියන් පස්සේ යාගේ work details ටික වෙන වෙනම බලා ගන්න පුළුවන්. මෙතෙන් current department මේ මෙන්න මේ කියන මේ දේවල් ඔක්කොම ෆිල් වෙනවා. අපි හරියට අපේ CV එක හදලා තියුණොත් එහෙම මේ ඔක්කොම ටික ෆිල් වෙනවා. කැන්ඩිඩේට් මේක බර්ත්ඩේ year තියෙනවා නම් positions තියෙනවා නම් current company මොනවද කියලා ඔක්කොම ටික මේකට ඇත්තටම ෆිල් වෙනවා. නැතිනම් recent history එක බලන්න පුළුවන් මේ notes. එතකොට මේ ඕක තමයි මේක ඇතුළෙන් වෙන සිද්ධිය. එතකොට ඔන්න ඔකට තමයි හැමෝම කියන්නේ applicant tracking system කියලා හැමෝම මේ අර CV කොහොමද ගොඩ දාගන්න ඕන කියන තත්ත්වෙට මේක හදාලා try කරන්නේ මෙන්න මේකෙන් කාඩ්.
මට හිතනවා මේ වල්තය සාත්ත විදිර මට මේක පෙන්න්න ගන්න මේ සොෆ්ටයා ගත්තර යස් කරගත්ත කැස්තරම හොඳයි කියලා මේ බලෝ මේ තා පොඩියලා පෙන්න්න මේ මම මේක ඩීරේස්ටි අපපුටනට පස්සේ අපට බලන්නකුල මේක මේ වල්ම මෙලා යුවකින් බගෙනමයි පෙන්නුවේ මේ කර අපි මේ අප්ලෝඩ් කරගම මේ ගනි පැත්තර නිතරම ඩීටස්ටික පෙන්න්නනට යාල මේ පොසෙසින් කියන එක කියනාවමයි පලන්න පොසෙසින් කියල ඇටල බීම එහෙමනත්තං මේ තික බාරට මේක වැටෙන්නේ නැහැ දැන් මේ ටිකටික ඩීටස් අප්ලෝඩ් දෙනම් අප සීවක තින ඩීටස් ටිකටික මේකට දැන් අප්ලෝඩ් දෙනම් ඒක තියෙන ටැක්ස් නොට බලන්කුරුව මේ තාම නේම එක හෙම ලෝඩ්ඩෙන්ඩ ඉට පසම ස්කිල්සේම බන්න ස්කිල්සේම ටික ගානට මේක මෙහ ඒවා ගන්නවා එක්ක එක්ස්පිරන්සිය ඔන් දැන් අප්ලෝඩ් වෙලා තියනට එක්ස්පිරියන්ස් ටික දැන් ඇවිල්ල තියෙනවා එඩිපේෂන් පාර්ට් එක ඇවිල්ල තියෙනවා ඒති ඔක්කොම දැන් මේක අප්ලෝඩ් වෙලා තියෙනවා අන්නක දැන් රපෙන්නේ මමර සාම්පසී විසාගයක් අප්ලෝඩ් කර තොට එසි විසල පිච්ච මේ නේම් ටික තවයි මේ එතට ඇවිල්ලදන්න එතකොට මේ තුවට මේ සොෆ් ජාස් යස් කරනයට පුළුවන් මේ කැතුලෙන්ටගෙන රෝණය ෆිල්ට කර ඊට පස්සේ තරින් හාට යාල කරන්න බක්ති අල්ට බං මේක තියෙනවා ඉට වස්සේ ොන්ක ඩන්ඩ මේ ඊට පස්සේ පුළුවන් මේ විතට යාලට අප්ලෝඩ් න මෙතන සීවී දාහක් අප්ලෝඩ්මගේ සිරිවිස් දාහක්කාවනයි යාල ඇප්ලගර පොසිෂණ එක අනුව යාල්ට පුළුවන් එක වෙන් කරගන්න වෙන් කරගෙන යුරයිලා පලේස්මන්ට් කියල තියෙනවා ඇඩමිනිස්ට්‍රේෂන් පාට් එකක් තිනවා ඇඩමිනිස්ට්‍රේෂන් පාට් එකෙදී වුවම් මේ මේක ඩේට මැනේජ්වන් වාර්තයස් තියෙන ඒ වගේ මේ ගොඩක් වැඩ ටිකක් තියෙන මේ පිල්ට කරන්න පුළුවන් තැන් ඕක තමයි නොබල ප්‍රොසෙස් එක මේක ඕක තමයි නොමල් ප්‍රොසෙස් එක ප්‍රොසෙසෙන් ඇතුවට ගිහිස්ලා අපි බැලුවම් පස්සේ දැම මේක ඉට පස්සේ බලන්න ඕනේ අපි සීවේක හදාගනිති මේක ලොපු හෙමි චුව එකක් වුණේ නෑ ඇතරව මේ වල් දෙක්කන දැ මම එකක විදි සේවි සප්ලෝඩ් කරන්න එකක විදිවලින් මං සේවි සප්ලෝඩ් කරා පල පුල්ලේ පලෝඩ් කරා ඇතුවට ගිහින් බලමු දැමේ සීවියගෙත් මේ පොදිෂන්ට ඊට වස්යාරය මේ කලපුල්ලේවිය කල පැත්තේ තිබුණේ මේ ටිකත් හරියට අප්ලෝඩලා කියනවා ඇතකොට එහෙම ලොකුයිශුව එකක් නෑ බැලු හම මේ දැන් ඉතින් සීවී එක හෝ මෙයාපිට වෙන එක එකක්වන මේ ආවි දැම් බලනු මේකත් තින් කල ඒ විජායක ඒකත් හෙවෙයි මම එකක් පදමු තියන්නේ මේ මේක බලහම මේ ඩීටෙල්ස්ට කියහ දීලා වඩ බලංකුල මේරිය ස්පට ස්පික ඉට පස ඩිපේෂන් මේ පාට්ටක තියන්නේ කල බ්ලක් කෙරක් හැතුළ කොට අපිට බලමු අපි ඒටික ඇඩ්ඩලා තියෙනවද කියලා
එඩියුකේෂන් ටික අරගෙන තියෙනවා හැබැයි එටික හරිට අරගෙන තියෙනවා මෙතන හැබැයි මේ ඒරියාස් ඔෆ් එක්ස්පර්ටීස් ටික නම් අරන් තියෙනවා අඩුයි ස්කිල්ස් වලට එතර පොඩි ඩව්ටත් තියෙනවා අයිටික හරියට මේක අරගෙන නැහැ ඉවාස මෙතනත් පෙන්න්නන ඇති මේ පේරාඩියවල මේ ඩිකේෂන් අලත් මේ මෙතන මේ යුනිසිටිය කියලා මේ ඒතික හරි එතන්ටන එකක් හරි පැයි මේ එක්ස්පිරියන්ස් වල ඉන්තික මෙතනේ පැත්තර ගීල දියනවා අන්නේ ඒක ඒක දැන් අපි ඇඩ්වාන්සට සී හලදී අපි ඇතරම් මේ රෙකබන් කරන්නේ නැහැ මේ කොළම් සිවිජි උස් කරන්න එහෙම අපි රෙකමන් කරන්නේ නැත්තේ ඔන්න වගේ හේතු ඉද වල්ල පේනට දරතර ඩියුගේෂන් ගනිති මෙතර පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා අනිත්තේවල්ජගෙන එහම ලොපුයිශව ඇත්න හැබැර ඒ මේසිවගේ මෙතන මේ ඩියුකේෂන් එහෙම හරිතාරගෙන නැහැ මොම තමකර අපි නෝමල් සීදක බලමුකුම්මන මේසිවක අපි සාමාන මෙමගේ පෝමැට් අපි මේ ඕස්ට්‍රේලියල් වගේ කම්පිස්වල්ල තුස් කරලා තියෙනවා එතන බල ඒසිවක සුහක් නෑ එක හරියට මේ තියෙන විකට ඩිකේෂන් පාත්ක තර්ගතරගෙන තියෙනවා එක්ස්පිරියන්ස් ටික තර්ගතාරලෙන තියෙනවා ඒක ශක් ගෙහෙම ලොපු එහෙම නෑ ඒක ශූකත්නය මේ ඔහතිය තමයි තින් හොම සාම්පල් සිවිස්වා ගැත් දැම එහෙම මතර හරියට ලෑස්ටේලා සිරිස්පික දැම්මෙ නැහැ අව මේ සිවිය ඉටවස් මම පෙන්ටන්ට අෆේමිනේ වෙ සාමන අපියස් කරව තෑර මේ වන් කොලම් ෆෝමට්ටම පයෂන තුර නේකදීම අපි අර යුස්කල් තියන ස්කිල්සේ ඔක්කමට ඊවඩ ටික එකට අරගල කෑරිෂන්ඩෙන් බැරිස්ට පුට් සර්විස් මේ බැරිස්ත පැත්තරයන නිවීකර පස්ටන සර්විස් සේස් ටෙක්න ඒවගේ ඒති කොක්කෝ මේ කර රන්තිනවා දැන මේ විදිර අරගන්ටක තලයි මේක වැලයත් කම්පි ගදයත් කම් තියෙන්නේ මේ සීබක පදත්ති මෙන මේ එයාලට ඕන වෙන්නේ මේ එයාල අන්තිවට පිල්ට කරන්න වලගේ නමවත් ඒවල් නැෙන පිල්ට වෙන්න පිල්ට එයාල මුලින් සිලෙක්් කරන්නේ මේ එයාල්ස මෙතර නිතන එක වචනය වෙන්න පුල්ලොන් එයාල බලන්න එහිතනවා පැරිස්තෑක පියන ඔල්ලොකු හොටෙල්ලෙක අයිතිකාරයක් ඔයා එකන එච්චාර්මැනේ එච්චාර්මැනේ ජනාව ඔයා ලෝකෙ පුරාමවාට සීවී සෙනවා ඔයා දන්නවා මෙහ ජොබ්යක් ඔයා ඕපන් කරපුගම ඉන්දියාවෙන් බංගලදේශවලින් ඒවා චායිනාය වගේ ෆංශවිස්සලින් මෝන් තරං වලට සීවිසෙන් එනවා ඕක ලින්ඩින්න එක වගේ ජොබ්බව ඕපන් කරපු ගමන් ආල්තින් සීවිස් ලක්ෂ ගලන් එනවා හැබැයි ලක්ෂටකාව කියලා අපට මේ ලක්ෂම මේ අපිට බලන්න විදිියකුත් නෑ එහෙම කරන්න වැෑන හැබැයි අපි මෙතරින් මේ සිවියක අපිට හොයාලන් පුළුවන් යුඩික් මනුස්්‍යය වවද විතර මේ දෙයක් කරන්න පුළුවන් ඒක හොයන්නේ යාල එක වචනකින් වෙන්න පුුව යාල බලනවා යල කැරිස්ටනම් බැරිස්ටවල තියෙන මොනහරි යුනික් වචනය ඇති යුස් කල්ලා ඒක දාල බලනවා මේ ෆිල්ටරේකට ඒ ෆිල්ටේකට ඒක දැන්ම ඉට පස්සේ ඒ බචනය උස් කල්ලා සීවියක හදල තියෙනවනා ඒ සෙට් එක තමයි ඉන්ටවියස් කෝක ඉති අපට ඉන්තවහකට යන්න කලින් අපිට සීවියකින් පුළුවන් වින්ටෝන මේ තත්වය ගොඩදාය තෝට අපේ තෝරෝක තමයි මේ තෝට ගන් තේරා මේ සීවියක ඇපියරන්සක නැතැන්දි මේ බලපාල තියෙනවත්තර නෑ කියන්න වැෑනි කරන තොට ඩාසි දිර සීවය කලද අනිවාරෙන් වාල සීවක කොහොමද නිතම සීවිය එක වටසන යුස්වෙන්ට කොහොමද කොලන් කෝමද බෙදන්න ඕනේ මේ කොලම් එකෙන් ඒවා ඉඩියේෂන් පැත්තරයද ඩිගේෂන් පැත්තර ඒවා හරිට බලන්න ඕන එතකොට එක පොයින්ටය එක් පස්සේ
දැන් මේ වගේ සොෆ්ට්වෙයාර්ස් වල තියෙනවා මේ දෙන්නන්න මෙතන මේ එතන එකක් තියෙනවා AI ඇඩ්වාන්ස් සර්ච් කියලා. මේ මේකත් AI යූස් වෙනවා. ඒක සරලම දෙයක් තමයි මේක AI යූස් වෙනවා. ඉතින් AI යූස් වෙනවා නම් මොකක්ද මේ එකෙන් කියන්නේ කියලා බලමු. The AI advanced search allow you to search for candidates in your database using keywords in Boolean search and or a wide range of search criteria. තොඩ මේක තමයි මේකේ තියෙන බරපතලකම තියෙන වෙන මෙතන. එතකොට අපි පුළුවන් තරම් CV එකක් ගොඩ දාගන්න නම් අපි ඉන්ටර්විව් එකට ෆෝල් වෙන තරමට අපේ CV එක ගොඩ දාගන්න නම් ඇත්තටම මේ ඉන්ටර්විව් ගැන තත්ත්වයට යනවා කියන්නේ ඉතලු. ඒක කට්ටම වැඩක් වෙන්න ඕනේ. ඉතින් බලන්න එතකොට මේ වගේ දේවල් මේ TS ඇතුලේ තියෙනවා. ඒකනේ මේ CV එක හොඳට හදන්න ඕනේ නැත්නම් නැත්නම් නිකම්ම මේ හදන CVs වලට එයාලා කෝල් කරන්න වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒක අපි අර ඉන්ස්ටාග්‍රෑම් රිසර්ච් එකක් කරන ගමන් ඕනේ මේක කරන්න. වෙන එකක් නෙවෙයි. දැන් අපි රයිට් කොටි යූස් කරන මෙතඩ් තියෙනවා මේ අපි යූස් කරනවා අපි එෆිසියුම් වර්ඩ් කියන සොෆ්ට්වෙයාර් CV බිල්ඩ් එක යූස් කරලා ඒකේ තියෙන ඔප්ෂන්ස් වලට හදනවා. ඒකෙදි ගොඩක් වෙලාවට කරන්නේ මේ දැන් මේ වගේ AI advanced search එකදී බලන්න මෙතන යාල එක්සැම්පල්ස් ඉලා තියෙනවා මේ Google and developer, Apple and iOS or Android, Google or Apple and iOS and Android. ඒ කියන්නේ දැන් මේ කැන්ඩිඩේට්ලා මෙයාලා ෆිල්ටර් කරද්දි මෙයා මේක තියෙන මේ ඩෙවලොපර් කෙනෙක්ගේ CV එකක් හා මෙයාලා මේ එක්සැම්පල් එකෙන් දාරන් තියෙනවා. එතකොට මේ එක්සැම්පල් එකේදී ඔයාලට පේනවා එයාලට පුළුවන් මෙයාට Google and developer, Apple and iOS or Android කියන එක. ඊට පස්සේ Google or Apple and iOS and ඒ වගේ අපිට එයාලට පුළුවන් මේ වගේ කීවර්ඩ් යූස් කරලා ඔයාලා ෆිල්ටර් කරන්න. ඔයාලා මේක කරලා තියෙනවා මේකත් කරලා ඉන්නවා. ඒ වගේ මෙයාට ස්කිල්ස් මේකට ස්කිල්ස් තියෙනවා මේකට ස්කිල්ස් තියෙනවා. ඒ වගේ අය. ඒ වගේ ඇඩ්වාන්ස් විදියට කොහොම හරි මේ කැන්ඩිඩේට්ලා ලක්ෂයක් තියෙන CVs වලින් ඒක 100කට අඩු කරලා යන්න පුළුවන්. ඒ වගේ ටෙක්නික් යූස් කරලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේකෙදි වෙන්නේ. මොන්ඩර් සාමාන්‍ය සරල විදියට තමයි මේක වෙන්නේ. ඔයාලා මේ තේරුම් කරන් බලන්න. මොකද මේක අපි මේ කොච්චර අපි මේක මේ කෝල් එකකින් හරි මේක නිකන් විස්තර කරන්න හැදුවට දැන් කරන්න අමාරුයි. එහෙම කරන්න බෑ මිනිස්සුන්ට. අපි මේ ෆීල්ඩ් වල හිටියට අපි මේ දැනගත්තට මේක බැරිස්ට කෙනෙක් හරි වෙන හරි ටීචර් කෙනෙක් හරි ලංකාවේ තැන්දැනස් කරනත් වගේ එයාලට මේව තේරෙන්නේ නැහැ දැන්. ඒ වගේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ තේරුම් කරන්න උත්සාහ කරේ. කි බලමු තව මොනවා හරි මේක තව අප්ඩේට් තියෙනවා මම බලමු මේ වීඩියෝ එකට මම පුළුවන් වුණොත් ඇඩ් කරන්න.